Ciao, venire. එනවා venuto ආවා. ගිය සතියේ අපි කරා andare andato කියලා. andare andato ගත්ත එසරෙත් එක්ක මෙන්න මෙයාවත් එක්ක අතීතය ගැන කතා කරන්න. ඔයාලට මතක ඇති. andare කියන එක අරගෙන ඒකේ andato කියන්නේ andare යනවා andato ගියා. අන්දාතෝ එක විතරයි ගත්තේ අන්දාරය ගත්තේ නේ අන්දාරය මම දෙතුන් පාරක්ම තුන් හතර වතාවක් කඩලා කියලා දීලා තියෙනවා ඔයාලට. ඒකේ අතීතේ අන්දාරය කියන එකේ අතීතේ මම අරගෙන ඔයාලට තේරුම් කරලා දුන්නා. අන්දාතෝ එසරෙත් එක්ක යන්නේ කියලා ගිය සතියේ තේරුම් කරා. මතක ඇති. මම මේ එසරේ කියන එක ඔයාලට තේරුම් කරලා දුන්නා. එසරේ කියන එක ගිය සතියේ අපි තේරුම් ගත්තා. මම තේරුම් කරලා දුන්නා. නමුත් මං ක්‍රියාපද කරන නිසා එසරේ ක්‍රියාපදයක් විදියට අන්දාරය අරගෙන ඔයාලට තේරුම් කරා. මට හිතුණා අද තව ක්‍රියාපදයක් අරගෙන අන්දාරය කියන්නේ යනවා වෙනීරේ කියන්නේ එනවා. මේකේ අතීතය අරගෙන එසරෙත් එක්ක ඔයාලට මේක තව දුරටත් තේරුම් කරලා දෙන්න ඕනේ කියලා මට හිතුණේ ඉඳන් මම අද මේ වෙනීරේ කියන කෙනාව ගත්තා. වෙනීර කියන ක්‍රියාපදය ගත්තා. හොඳයි. අපි බලමු. වෙනීර කියන්නේ එනවා. වෙනීර කියන්නේ එනවා. වෙනුතෝ කියන්නේ ආවා. මේ ක්‍රියාපද අතීතයට තමයි එසරේ ක්‍රියාපදයක්. අන්දාරේ කියන එකත් එසරේ ක්‍රියාපදයක්. එසරේ කියලා කියන්නේ මෙන්න මේ එසරේ ගණයට වැටෙන්නේ මේ ක්‍රියාපද අතීතේ. මෙන්න මෙයා. ක්‍රියාපදේ අතීතේ. මෙන්න මෙතන අතීතේ තමයි මේ ලියලා තියෙන්නේ. හරි. අන්දාරකේ අන්දාරේ නෙමෙයි ගත්තේ අන්දාරේගේ අතීතේ අන්දාතෝ කියන එක ගත්තා. ඒකත් මේ විදිහට කැඩුවා අන්දාතෝ අන්දාති අන්දාතේ කියලා ගිය සතියේ මම ඔයාලට තේරුම් කරලා දුන්නා. ගියා කියලා. හරි. අද අපි වෙනීරේ කියන්නේ එනවා කියන එක වර්තමානයේ නෙමෙයි ගන්නෙ අතීතයේ ගන්නෙ. අතීතය කතා කරන්න කලින් මම ඔයාලට වීඩියෝ එකක් දානවා මේ වෙනීරේ කියන එකේ වර්තමානයේ කැඩෙන විදිය. මොකද දැන් මේවා ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඒතර ඉගෙන ගන්න නම් ඒ කියන්නේ එනවා යනවා ගියා කෑවා බිව්වා දිව්වා ඒ ඔක්කොම අපි ඉගෙන ගන්න එපා. ඒතර මේ විනීරය කියන එක එනවා කියන එක වර්තමානයේ කැඩෙන විදිය අක්‍රමවත් කියනවා ක්‍රමවත් කියනවා එසරේ කියනවා අවේරේ කියනවා ආර කියනවා ඒරේ කියනවා. මෙන්න මේ විදිහට මම ඔයාලට ක්‍රියාපද වගේක් දැම්මා. කෙටි වීඩියෝ වගේ කෙටි වීඩියෝ. ඉතින් ඔයාලට තියෙන්නේ මේවා ටික පොඩ්ඩක් බලන්න තියෙන්නේ. මම මේ වෙනීරේ කියන එක අද ඔයාලට පෙන්නන්න. එනවා කියන එක අපි අද කතා කරන්නේ ආවා කියන එක. හරි? එනවා නෙමෙයි ආවා කියන එකයි අද ගන්න යන්නේ. ඊට කලින් මෙන්න මේක බලලා ඉන්න තියෙන්නේ. මේ ආවා කියන එකට තමයි මේ එසරේ කියන කෙනාව උදව්වට ගන්නෙ. යනවා කියන කෙනාගේ යනවා කියන එක නෙමෙයි උදව්වට ගත්තෙත් එදා අපි කතා කරා යනවා කියන කෙනාට නෙමෙයි මේ එසරේ උදව්වට ගත්තේ ගියා කියන කෙනාට. ඒ කියන්නේ යනවා නෙමෙයි ගියා. හරි? එනවා නෙමෙයි ආවා. ක්‍රියාපදවල අතීතයට තමයි එසරේ ක්‍රියාපදවල අතීතයට එසරේ භාවිතා කරනවා. එසරේ භාවිතා කරනවා. අවේරේ ක්‍රියාපදවල අතීතයට අවේරේ භාවිතා කරනවා. හරි. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. එනවා කැඩෙන විදිය මේ කෙටි වීඩියෝ ටිකක් බලන්න කියලා මම ඔයාලා ඉල්ලනවා. ඒතර ඔයාලට මේක වැඩිපුර ඉගෙන ගන්න පුළුවන්. ගොඩාක් දුරට වර්තමානයේ කැඩෙන විදිය ඉගෙන ගන්න පුළුවන්. හරි අපි කරමු ඉදිරියට අපි කරගෙන යනවා. මේ අද අපි මේ අතීතය කරන නිසා හරි ඔයාලට වර්තමානයේ දැන් කරන්නේ නැහැ. අතීතය කතා කරන්නේ. මොකද එසරෙත් එක්ක නේනේ. එසරේ අවේරෙත් එක්ක කතා කරද්දී අතීතය විතරයි ගන්න අපි. වර්තමානයේ ගන්නෙ නැහැ. මොකද වර්තමානයේ කතා කරොත් මේවා පැටලෙනවා. අතීතයත් එක්ක යන්නේ. ඔයාලා මොකටද මේ වර්තමානයේ ක්‍රියාපදයක් වර්තමානයේ කැඩෙන විදිය තමයි මම කියන්නේ. ඔයාලා ඒක පොඩ්ඩක් බලන්න. Ciao. Venire. එනවා. අක්‍රමානුකූල ක්‍රියාපදයක්. ඊරේ ක්‍රියාපදයක්. එසරේ ක්‍රියාපදයක්. Io vengo මම එනවා. Tu vieni නුඹ එනවා. Lui viene ඔහු එනවා. Lei viene ඇය එනවා. Lei viene ඔබ එනවා.
නොයි වෙනියාම අපි එනවා. වොයි වෙනීතේ නුඹලා එනවා. එහෙම නැත්නම් ඔයාලා එනවා. ලෝර වෙන්ගොනෝ ඔවුන් එනවා. yo vengo tu vieni lui viene lei viene lei viene noi veniamo voi venite loro vengono ciao හරි මම හිතනවා ඔයාලා බලන්න නැති කියලා. හරි ඔයාලට තේරෙන මේ වෙනීර කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හරි ඒ වර්තමාන කැඩුවේ yo vengo tu vieni lui viene noi veniamo voi venite loro vengono විදිහට කඩන වර්තමාන. හරි දැන් අපි කරන්නේ නැහැ අතීතේ. මේකේ අතීතය තමයි මේ දැන් කරන්න යන්නේ. මේ අතීතයට තමයි එසරේ කියන කෙනා උදව්වට ගන්න. වර්තමානයට නෙමෙයි. ඊයෝ මෙන්න මේ ටික දෙනව දාලා තමයි මෙන්න මෙයාව කැඩුවේ. මේ ටික දෙනව දාලා තමයි මෙයාව කැඩුවේ. අන්දාරේ දැන් අන්දාරේ කරත් වර්තමානයේ කඩනකොට මෙන්න මේ ටික දානවා මේ අන්දාරේ කඩනවා. නමුත් අන්දාරේ කියන එකේ අතීතේ තමයි මෙයාව උදව්වට ගත්තේ. කලින් අපි අද වෙනීරේකේ අතීතයට මෙයාව මේ වෙනීරේකේ අතීතයට එසේරි උදව්වට ගන්න යන්නේ. හරි? හොඳයි. අලුත් ළමයින් බලන්න. මෙන්න මේ කරන පුද්ගල මෙතන ඉන්නේ. වෙනීරේ ඊරේ ක්‍රියාපදයක් අක්‍රමවත් ක්‍රියාපදයක් කියලා කිව්වා. අතීතයේත් මෙයා අක්‍රමවත් වෙලා දිනවා. ඊරේ ඉවත් කරලා ඊතෝ එන්න ඕනේ ක්‍රමවත් නෑ. ඊරේ ඉවත් වෙලා ඊතෝනේ මේ ඇවිල්ලා දිනවල. ඌතෝ ඇවිල්ලා දින්නේ. ඌතෝ. එතකොට වර්තමානයේත් අක්‍රමවත් අතීතයේත් අක්‍රමවත්. වෙනීර කියන ක්‍රියාපද. හරි ඒවා මම ඔයාලට දෙනවා. අවේරේ ක්‍රියාපද, එසරේ ක්‍රියාපද, අක්‍රමවත් ක්‍රියාපද, ක්‍රමවත් ක්‍රියාපද මම ඔයාලට දෙනවා ඉදිරියේදී. මොකද ආර ඒරේ ඊරේ ක්‍රියාපද මම දුන්නා. හරි ආර ඒරේ ඊරේ කියලා ක්‍රියාපද තුනකට බෙදලා මම ඒවා දුන්නා. එතකොට එසරේ ක්‍රියාපද සහ අවේරේ ක්‍රියාපද කියලා මම වෙන් කරේ නෑ ඔයාලට. වෙනම දුන්නේ නෑ. අවේරේ ක්‍රියාපද, එසරේ ක්‍රියාපද කියලා දුන්නෙත් නෑ. අක්‍රමවත් ක්‍රියාපද සහ ක්‍රමානුකූල ක්‍රියාපද කියලා මම දුන්නෙත් නෑ. ඒවා මම ඉදිරියේදී දෙනවා. හරි. අපි අද එසරේ පාඩමක් තව අර ගිය සතිය ගියා කියලා කරා. අද ආවයි කියන එක ගන්න යන්නේ. ගියා කියද්දී දවස් 2-3කට කලින් ගියා. ඊයේ ගියා, පෙරේද ගියා, අතීතේ නේ. එතකොට ආව කියලා කියද්දී ඒත් අතීතේ. ඊයේ පෙරේදා පැය දෙකකට කලින්, පැය දෙකකට කලින් අන්න ආරය ඇවිල්ලා ගියා, ආරය ආවා, මෙයා ආවා අපි කියන්නේ. එතකොට අතීතේ අතීතය ගන්න වෙනුතෝ කියන එක. වෙනීරේ නෙමෙයි වෙනුතෝ. හරි. ඊයෝ මේ එසරේ කියන කෙනාව උදව්වට ගන්න. බලන්න. මෙයාව ගන්න. 2b කියන කෙනාව තමයි උදව්වට ගන්න. හරි. එසරේ කියන්නේ 2b කියන එක ඔයාලට කරා ගිය සතියේ. ඉතින් මෙයාව ගන්න උදව්වට. ඊයෝසෝනෝ මම පිරිමි කෙනෙක් නම් වෙනුතෝ. පිරිමි කෙනෙක් නම් වෙනුතෝ. බලන්න. පිරිමි කෙනෙක් වෙනුතෝ. මම ආවා. ගෑනු ළමෙක් නම් වෙනුතා. ගෑනු කෙනෙක් නම් වෙනුතා. ඕ ඉවත් කරලා ආදා ගන්න තියෙන්නේ. ඕ ඉවත් කරලා ආදා ගන්න තියෙන්නේ වෙනුතෝ පිරිමි කෙනෙක් වෙනුතා ගෑනු කෙනෙක්. tu sei නුඹ වෙනුතෝ නුඹ ආවා කියලා කියන්නේ. පිරිමි කෙනෙක් වෙනුතෝ ගෑනු කෙනෙක් නම් වෙනුතා. නුඹ ඉදිරි පිටේ ඉන්නවන tu sei වෙනුතෝ පිරිමි කෙනෙක් tu sei වෙනුතා ගෑනු කෙනෙක්. lui ඔහු ඒ මෙන්න මෙයාව දානවා නිතරම. lui ඒ මෙයාට අයිති වෙන්නේ මේක. මේ තුන් දෙනාටම අයිති වෙන්නේ මේක. lui ඒ පිරිමි කෙනෙක් වෙනුතෝ lei ඒ ගැහණු කෙනෙක් ඕ වෙනුවට ආදාගත්ත වෙනුතා කරගත්තා. පිරිමි කෙනෙක් වෙනුතෝ ගැහණු කෙනෙක් වෙනුතා. මේක මෙතනදී පිරිමි කෙනෙක්ගේ කාගෙරි නමක් දාන්නත් පුළුවන්. මෙතන ගැහණු කෙනෙක්ගේ නමක් දාලා මෙයාව දාලා මේක කියන්නත් පුළුවන්. හරි වෙනුතෝ වෙනුතා. මේ lei කියන කෙනා ඔබ කියන කෙනා ඉදිරි පිටේ ඉන්නේ. ඉදිරි පිටේ ඉන්න ඕන. සිඤ්ඤෝරා කෙනෙක් එහෙම නැත්නම් සිඤ්ඤෝරා කෙනෙක්. ගරුත්වයක් දෙන ඕනම කෙනෙක්. හරි ගරුත්වයක් දෙන ඕනම කෙනෙක්. අපිට එයාට ගරුත්වයක් දෙනවා නම් lei ඉදිරි පිටේ ඉන්න ගරුත්වයක් දෙන පුද්ගලෙක්. ඒ කියන්නේ සිඤ්ඤෝරා කෙනෙක් වෙන්නත් පුළුවන්. සිඤ්ඤෝරා කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ගරුත්වයක් දෙන කෙනෙකුට එයාත් leiමයි. leiලා දෙන්නෙක් ඉන්නවා. එක lei කෙනෙක් අය එක lei කෙනෙක්
ඔබ ඉදිරිපිට ඉන්න. හරි. එයාටත් පිරිමි කෙනෙක් නම් lei è venuto. signore කෙනෙක් venuto. signora කෙනෙක් අපි ගරුත්වයක් දෙන ගෑනු කෙනෙකුට lei è venuta. lei è venuta. හරි. noi අපි noi siamo venuti. මෙන්න මෙතනදී තමයි ඔයාලට වරදින්න ඉඩ තියෙනවා පොඩ්ඩක් බලන්න. noi siamo අපි ආවා කියලා කියන්න යන්නේ noi siamo venuti අපි ආවා. පිරිමි දෙන්නෙක් වෙන්නත් පුළුවන්. පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි වෙන්නත් පුළුවන්. හරි? පිරිමි දෙන්නෙක් එහෙම නැත්නම් පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි. හරි දෙන්නෙකුට වැඩි වෙන්න ඕන. බවුනේ. අපි ගෑනු දෙන්නෙක් ගෑනු ළමයි දෙන්නෙක් අපි ගමු. ගෑනු ළමයි දෙන්නෙක් ගමු. දෙන්නෙක් එහෙම නැත්නම් දෙන්නෙකුට වැඩි නම් මේ ඊ වෙනුවට ඒ දාගෙන noi siamo venute. ගෑනු ළමයි දෙන්නෙක් එහෙම නැත්නම් දෙන්නෙකුට වැඩි නම් venute වෙනවා. පිරිමි අයට venuti, ගෑනු කෙනෙකුගේ පිරිමි කෙනෙකුට ඒත් venuti, ගෑනු ළමයි දෙන්නෙක් නම් දෙන්නෙකුට වැඩි නම් venute. noi siamo venute. voi siete නුඹලා එහෙම නැත්නම් ඔයාලා නුඹලා කියද්දී යාළු මිත්‍රකමට කියන්න පුළුවන්. ගරුත්වය දෙන දෙන්නෙක් හිටියත් ඒත් වොයිම මෙයාලව මෙයාමයි ගන්න. voi siete venuti පිරිමි දෙන්නෙක් එහෙම නැත්නම් ගෑනු කෙනෙකුගේ පිරිමි කෙනෙකුයි venuti, ගෑනු ළමයි දෙන්නෙක් නැත්නම් දෙන්නෙකුට වැඩි නම් venute. voi siete venute. loro sono ඔවුන් ඒ අය ඒගොල්ලෝ. හරි අපි ළමයි ගැන කතා කරද්දී උනත් අපිට කියන්න බල ඒ අය ගියා. ඒ ළමයි ගැන කතා කරලත් මේ ලෝරෝ ගණිත වැටෙන්නේ. loro sono ඒගොල්ලෝ. loro sono ඔවුන් ගියා කියලා කියන්නත් පුළුවන්. loro sono ගියා කියන වගේ loro sono අන්දාති අපි දා කරා. අද බලන්න අද venuti කරන්න යන්නේ. loro sono venuti ඔවුන් ආවා. පිරිමි දෙන්නෙක් නම් venuti, ගෑනු කෙනෙකුගේ පිරිමි කෙනෙකු නම් ඒත් venutimයි. ගෑනු ළමයි දෙන්නෙක් දෙන්නෙකුට වැඩි නම් venute. venute. දුවෙකුයි පුතෙකුයි ගියා නම් loro sono බලන්න දුවගේ පුතෙකුයි ආවා නම් ගියා නම් වගේම ආවා නම් කියලා කියද්දී ගියා යාවයි දෙකම නේ ගන්න අපි. loro sono venuti. අපි දරුවෝ ගැන කතා කරද්දී ගෑනු ළමයි දෙන්නෙක් නම් මෙතනින් යනවා. පිරිමි ළමයි ගෑනු ළමයි නම් මෙතනින් යනවා. හරි? දුවකුයි පුතෙකුයි නම් මෙතනින් යනවා. දూరు දෙන්නෙක් නම් දුව දෙන්නෙකුට වැඩි නම් මෙතනින් යනවා. ඊ වෙනකොට ඒ දාගන්න තියෙන්නේ. loro sono venuti. loro sono venute. හරි අපි ආයෙ ගමු. io sono venuto venuta. venuto venuta. tu sei venuto venuta. lui lei è venuto venuta. බලන්න මෙතනින් මෙතනට ඒක වචන මෙතනින් මෙතනට බහුව වචන. noi siamo venuti venuto. voi siete venuti venute. loro sono venuti venute. මෙතනින් මෙතනට ඒක වචන o a i e මෙතන බහුව වචන. මම කිව්වා ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා. ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් තියෙනවා කියලා. මෙන්න මේක තේරුම් කරද්දී මම ඔයාලට තේරුම් කරලා දුන්නා ක්‍රියාපදවල කලින් අතීතේ අපි කරා අන්දාතු කියන එක කලින් කරපු වෙලාවේ මම තේරුම් කරලා දුන්නා ඔයාලට ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් තියෙනවා. මෙන්න මේක හොඳට ඔළුවට ගන්න තියෙන්නේ. ඉස්සරේ පාඩම් කරද්දී මෙන්න මේ වැඩේ මේක මතක තියාගෙන ඉන්න ඕන. ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් තියෙනවා කියලා. එතකොට අපිට මේ දේ කරන්න ලේසි. බලන්න ඊනෝමි මේ මගේ පාඩම් වලට කියලා බලන්න ඊනෝමි කියන පාඩමට කියලා බලන්නකො. ඊනෝමි නාමපද ඕ දාලා බලන්න පුරුෂලිංග නාමපද අපි කරා. ආ දාලා ස්ත්‍රීලිංග නාමපද කරා. ඕ දැම්මම 95%ක්ම ඕ වලින් අවසන් වෙන නාමපද අපි ලීබ්‍රෝ කියන එක ගමු. ඕ වලින් අවසන් වෙලා තින්නේ. කාස කියන එක ගමු. ආ වලින් අවසන් වෙලා තින්නේ. ස්ත්‍රීලිංග ඕ වලින් අවසන් වෙන නාමපද 95%ක්ම පුරුෂලිංග නාමපද ඕ ඉවත් කරලා ඊ දාගත්තම ලීබ්‍රෝ පොත ලීබ්‍රි මේක මෙතනට ගන්නවා පොත් බව කර ගන්නවා. කාසා ගෙය මෙයා ඉවත් කරලා මෙයාව දාන කාසේ කර ගන්නවා. ගෙවල් කර ගන්නවා. එතකොට ආදාල 95%ක් ස්ත්‍රීලිංග නාමපද කියලා කිව්වා.
ඕ අකුර දාලා 95 පුරුෂලිංග නාමපද කියලා කිව්වා. මතක ඇති ඔයාලට. ගිහලා බලන්න මේක බැලුවයි කියන්නේ ඕ දාලා ඊ කරගත්ත බව ඕ වෙනුවට ඊ දාලා බව කරගත්තා. ආ වෙනුවට ඒ දාලා බව කරගත්තා. මෙන්න මේක දන්නවා කියන්නේ මෙන්න මේක ලේසි. ඕ වෙනුවට පිරිමි කෙනෙක් ආ ගෑනු කෙනෙක්. ආ ගෑනු කෙනෙක්. ඕ වෙනුවට බව කරගද්දි ඊ දානවා. ආ වෙනුවට බව කරගද්දි ඒ දානවා. දැන් ඒක තමයි මේ අපි කරේ දැන්. හරි? නමුත් මේ ක්‍රියාපද මේ නාමපද මේක වැදගත් වෙන්නේ මොකටද? කැත ලස්සන උස මිටි කැත ලස්සන උස මිටි ඒව කරනකොට මේව අවශ්‍ය වෙනවා කියලා කිව්වා. නාම විශේෂණ පද වලට ඉස්සරේ නාම පද මේක අවශ්‍ය වෙනවා කියලා කිව්වා 2b කියන එක. ඉස්සරේ නාම පද විශේෂණය කරද්දි නමක් විශේෂණය කරනවා. ලස්සනයි කැතයි උසයි මිටි මෙන්න මේකත් ගන්න ඕලුව. මේක ඔයාලට ගත්තා කියන ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. කොල්ලෙක් ලස්සන කොල්ලෙක්. ලස්සන කෙල්ලෙක් ලස්සන කොල්ලෝ ලස්සන කෙල්ලෝ අපි කියන්නේ. හරි? io sono මාව ගන්න. මම io sono පිරිමි කෙනෙක්. io sono bello. bello කියන්නේ මොකද්ද? sono bello කියන්නේ මම ලස්සනයි. io sono bello. ගෑනු කෙනෙක් නම් sono bella. sono bella. හරි? පිරිමි කෙනෙක් bello ගෑනු කෙනෙක් bella. පිරිමි ළමයි දෙන්නෙක් බෙල්ලි ගෑනු ළමයි දෙන්නෙක් බෙල්ලේ. මෙතන ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දාන්නත් පුළුවන්. වැඩි කරන්න ඕනේ බව් කරන්නේ. දෙන්නෙකුට වැඩි වෙන්න ඕන. දෙන්නෙක් එහෙම නැත්නම් දෙන්නෙකුට වැඩි. පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි නම් බෙල්ලි. පිරිමි ළමයි දෙන්නෙක් නම් ඒත් බෙල්ලේ. ගෑනු ළමයි දෙන්නෙක් නම් බෙල්ලේ ගෑනු ළමයි දෙන්නෙකුට වැඩි නම් බෙල්ලේ. බෙල්ලෝ බෙල්ලා බෙල්ලි බෙල්ලේ. ලස්සනයි. ලස්සන කොල්ලේ ලස්සන කෙල්ලේ. ලස්සන කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලස්සන අපි කියමු අපිට ගන්න පුළුවන් ලස්සන කොල්ලෝ කෙල්ලෝ ළමයි ඕනම දෙයක් උස මිටි කැත ලස්සන ගන්නකොට මෙන්න මේ විදිහට ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් තියෙනවා. ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා කියලා ඔළුවට ගන්න තියෙන්නේ. හරි මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ගිය සතියේ කරා අන්දාරේ මේ සතියේ කරා වෙනීරේ. अंधारे के अतीते अंधातु विनीरे के अतीते विनूतु. अंधारे गो अतीते वेंट का पिगाते कम इनवा केम में का पिगाते कम में के अतीते केम में का तमाम इनने में के म्यावत एक गिनिच. अरे माइदन आला में की मनोरी गिन करने थी अभी लवन सती तब लसन पार में क्या चाव चाव तो थे